පාටකුරුල්ලෝ කතාවේ ඔයගොල්ලෝ හිතන්නේ යාළුවනේ පන්සලේ හාමුදුරුවෝ බස්නායක නිලමේතුමාට ගෙවෙන්න පත් නොකරේ නේද? ඉතින් යාළුවනේ දායක සභාව කැඳවලා දායක සභාවෙන් අහනවා කවුද මේ දෙයට විරුද්ධත්වය කියලා. ඉතින් එහෙම විරුද්ධත්වයක් කිසිම දායකයෙක් පෙන්වන්නේ නැති නිසා නැවත ෆොන්සේකා මහත්තයාට දැනුම් දීලා කෙවින්ව නැවත බස්නායක නිලමේතුමාට පත් කරනවා. ඉතින් මංජිත නම් මේ බොරුවට හරිම අකමැත්තෙන් තමයි එන්නේ. ඉතින් මංජිත නම් කැමති වෙනවා පන්සලේ හාමුදුරුවෝ මේ දෙයට අකමැති වෙන නිසා. ඒත් ඉතින් පස්සේ ආයෙ මේ දෙයට කැමති වෙනකොට මංජිතට තව බොරු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ ගැන ෆොන්සේකා යන්නේ නම් ගොඩක් අවුලෙන්. ඒත් එක්කම අපිට තව දෙයක් තමයි කෙවින් නිම්නාමි ඔෆිස් වෙනකන් බලාගෙන ඉන්නේ. ඉතින් කෙවින්ලගේ ඊළඟ ප්ලෑන් එක තමයි නිම්නාවිගේ තාත්තව කොහොම හරි ෂේප් කරගෙන මොකක් හරි ප්ලෑන් කරලා නිම්නාවිගේ තාත්තව කැමති කරගෙන නැවත නිම්නාවිය රස්සාවට ගෙන්න ගන්න එක. ඉතින් අපිට වීඩියෝ එක ඉදිරියේදී බලා ගන්න පුළුවන්. අමතක නොකර subscribe කරලා තියාගන්න යාළුවෝ.